උත්සාහ කරන්න උත්සාහ කර බලන්න. Hello everyone. You are warmly welcome to the channel. I'm Dilhani. අදත් ඔබ සියලු දෙනාම Dilhani English class YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. Today I'm going to teach you very important sentence pattern. Try to. උත්සාහ කරන්න උත්සාහ කර බලන්න. Try to. The pattern is try to plus base form of the verb. මෙම වාක්‍ය රටාවේදී අපි try to සමග base form of the verb ක්‍රියාවේ මූලික ස්වරූපය භාවිතා කරනවා. Right. මම ඔයාලට දීලා තියෙනවා බලන්නකෝ screen එකේ. The pattern is try to plus base form of the verb. හරි. බලන්න පුතාලා ඔයාලා try to සමග ක්‍රියාවේ මූලික ස්වරූපයනේ අපි මෙතනදී භාවිතා කරන්න ඕනේ. try to කියන්නේ යමක් කරන්න උත්සාහ කර බලන්න. එහෙම නැත්නම් උත්සාහ කරන්න උත්සාහ කර බලන්න කියන අයිඩියා එක. එතකොට එයත් එක්ක ඒ වාක්‍ය රටාවත් එක්ක අපි භාවිතා කරන්නේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය. ඒ කියන්නේ අපි දන්නවා ing දාපු ක්‍රියාපදේ ඊට පස්සේ past verb එක ඒ කියන්නේ අතීත කාල ක්‍රියා මේව නෙමෙයි. අපි දන්නවා මූලික ස්වරූපයේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය තමයි අපි මෙතනදී භාවිතා කරන්නේ. Look at the example. Try to finish your homeworks. Try to finish your homeworks. Right. එතනදී බලන්නකෝ try to සමග try to කියන sentence pattern එක සමග ඔයාලට භාවිතා කරලා තියෙන්නේ මම finish base form of the verb. finish කියන word එක verb එක. එතකොට try to සමග finish try to finish your homeworks. Your homeworks. ඔයාගේ ගෙදර දුන්න වැඩ පාසලේදී දෙනවනේ නේද? ඔයාලට a lot of homeworks, right? homeworks. ගෙදරින් දුන්න වැඩ, ගෙදරදී නිවසේ දුන්න වැඩ ටික. එතකොට අම්මට කියන්න පුළුවන් නේද? අම්මා කියනවා try to finish your homeworks. ඔයාගේ ගෙදර දුන්න වැඩ ටික ඉවර කරන්න උත්සාහ කර බලන්න උත්සාහ කරන්න. try to finish your homeworks. ඔයාගේ නිවසේදී දුන්න වැඩ ටික ඉවර කරන්න උත්සාහ කරන්න. Try to eat healthy foods. Right. Look at the second one. Try to eat healthy foods. මොකද මේකේ සිංහල mean එක try to eat. Eat mean කනවා නේ? කෑම කනවා. එතකොට try to සමග eat වල මූලික ස්වරූපය කියන්නේ eat verb එකේ මූලික ස්වරූපය. Try to eat. It's not eating. Eating නෙමෙයි eat. Ate නෙමෙයි eat. එහෙනම් මම මේ නිතර කියන්න උත්සාහ කරන්නේ ක්‍රියාපදයේ මූලික ස්වරූපය. ඒ කියන්නේ base form of the verb. Try to eat healthy foods. සෞඛ්‍යමත් ආහාර. එතකොට ඔයාලට කියන්න පුළුවන් නේද? Try to eat healthy foods. සෞඛ්‍යමත් ආහාර ගන්න උත්සාහ කරන්න. සෞඛ්‍යමත් ආහාර කන්න උත්සාහ කරන්න. right. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. try to සමග try to කියන sentence pattern එක සමග base form of the verb. එහෙනම් මේ තමයි අපේ අද pattern එක. This pattern is used to give advice or encouragement. අපි මේ pattern එක භාවිතා කරනවා කෙනෙක්ට advice එකක් දෙන්න encouragement එකක් කරන්න දෙන්න. right. advice එකක් උපදේශයක් නේ. ඔයා මෙහෙම කරන්න උත්සාහ කරන්න. right. මේ විදිහට අපි මේ pattern එක භාවිතා කරනවා. try to උත්සාහ කරන්න උත්සාහ කර බලන්න. හරි. අපි එහෙමනම් බලමු මේ sentence pattern එකේ භාවිත examples කිහිපයක්. Try to learn English well. Try to learn English well. Try to සමග learn ක්‍රියාව ඉගෙන ගන්න කියන idea එක. right. Try to learn English well. learn එකේ base form එක තියෙන්නේ. right. Try to learn English well. ඉංග්‍රීසි හොඳින් ඉගෙන ගන්න උත්සාහ කර බලන්න. right. Try to learn English well. Next one. Try to speak with me. Try to speak with me. With me. Try to speak with me. මා සමග කතා කරන්න උත්සාහ කර බලන්න. right? Try to speak with me. මාත් එක්ක කතා කරන්න උත්සාහ කරන්න.
Try to speak with me. Try to learn English well. Try to speak with me. Try to learn English well. Try to speak with me. Right. මං හිතනවා මේ වාක්‍ය දෙක ඔයාලට පැහැදිලි ඇති කියලා. Try to උත්සාහ කරන්න, උත්සාහ කර බලන්න. Shall we move to next one? Try to follow this course. Try to follow this course. මේ පාඨමාලාව හදාරන්න උත්සාහ කරන්න. ඔයාට කවුරු හරි උපදේශයක් දෙනවනේ. ඇඩ්වයිස් එකක් දෙනවා. Try to follow this course. Try to follow this course. මේ පාඨමාලාව හදාරන්න උත්සාහ කරන්න. පුතේ ඔයා මේ පාඨමාලාව කරන්න, මේ කෝස් එක කරන්න, මේක කරන්න උත්සාහ කරන්න කියලා කෙනෙක්ට ඇඩ්වයිස් එකක් දෙද්දි එහෙනම් ඔන්න අපිට මේ සෙන්ටෙන්ස් පැටර්න් එක භාවිතා කරන්න පුළුවන්. Try to follow this course. මේ පාඨමාලාව හදාරන්න උත්සාහ කරන්න. Right. Look at the next one. Try to understand me. Try to understand me. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. නිතර භාවිතා කරන වාක්‍යයක් නේ. හරි බලන්නකෝ. Try to understand me. මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. Try to understand me. Try to protect this environment. Next one. Try to protect this environment. මේ පරිසරය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. මේ පරිසරය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. Try to protect this environment. මේකත් හොඳ හැබිට් එකක් නේ. අපි ඉගෙන ගන්න good habit එකක්. ඔයාලගේ ස්කූල් එකේ ටීචර් කියනවා ඇති නේද? ඔය ටොෆී කොල හැමතැනම දාන්න එපා. ඔයාලගේ පරිසරය ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න. try කරන්න. Try to protect this environment. මේ පරිසරය ආරක්ෂා කරන්න උත්සාහ කරන්න. Try to compare these pictures. Try to compare these pictures. මේ පින්තූර සංසන්දනය කරන්න උත්සාහ කර බලන්න කියන ඔයාට. බලන්න මේ pictures දෙකක් තියෙනවා. මේ පින්තූර ටික සංසන්දනය කරන්න බලන්නකෝ. Try to compare these pictures. මේ පින්තූර සංසන්දනය කරන්න උත්සාහ කර බලන්න. More examples. Try to wake up early. Try to wake up early. උදෑසනම අවදි වෙන්න උත්සාහ කරන්න. උදෙන්ම අවදි වෙන්න උත්සාහ කර බලන්න. Try to wake up early. Next one. Try to solve this question. Try to solve this question. ඔයාගේ ටීචර් කියනවා, maths ටීචර් කියනවා. Try to solve this question. ඔයා මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන්න. උත්සාහ කර බලන්න. Try to solve this question. මේ ප්‍රශ්නය විසඳන්න උත්සාහ කරන්න. උත්සාහ කර බලන්න. Try to call your best friend. Try to call your best friend. ඔයාගේ යාළුවට කතා කරන්න උත්සාහ කරන්න. ඔයාගේ හොඳම යාළුවට කතා කරන්න උත්සාහ කරන්න. Try to call your best friend. Try to learn something new today. බලන්න ලස්සන වාක්‍යයක්. Try to learn something new today. මොකද්ද මේ කියන්නේ? Try to learn something new today. ඔයා අද අලුත් යමක් ඉගෙන ගන්න උත්සාහ කරන්න. අලුත් යමක් ඉගෙන ගන්න උත්සාහ කර බලන්න. Try to learn something new today. අලුත් දෙයක් ඉගෙන ගන්න උත්සාහ කර බලන්න. Right. බලන්නකෝ. ඔයාලට පැහැදිලි ඇති ඉගෙන ගන්න දුවලා පුතාලට වගේම එදිනදා ජීවිතයේ ඉංග්‍රීසි භාවිතා කරන්න, ඉංග්‍රීසි වලින් කතා බහ කරන්න, තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න කැමති අයට මේ අදගෙන ආපු try to පාඩමත් හරිම වැදගත් වේවි. You can use this pattern to encourage someone to do something. You can use this pattern to encourage someone to do something. කෙනෙක්ට දෙයක් කරන්න කියලා ඔයා පොඩි encourage එකක් දෙනවා. උනන්දු කිරීමක් කරනවා. එහෙම නැත්නම් advice එකක් දෙනකොට අපිට මේ pattern එක භාවිතා කරන්න පුළුවන්. හොඳයි. මම හිතනවා අපි ඉගෙනගත්ත ඉස්සෙල්ලා ඉගෙනගත්ත ටික try to පාඩම පැහැදිලි ඇති කියලා. ඉතින් මම ඒකේ පොඩි වෙනසක් කළා. try to සමග ඉදිරියට please කියන word එක use කරලා තියෙනවා.
please try to. අපිට දැන් නිර්මාණය කරගන්න පුළුවන් අර වාක්‍ය රටාවම please සමග භාවිතා කරලා please try to listen. Okay, right. Examples. Please try to come with me. Please try to come with me. කරුණාකර මා සමග එන්න උත්සාහ කරන්න. Please try to understand me. Please try to understand me. කරුණාකර මාව තේරුම් ගන්න උත්සාහ කරන්න කියනවනේ නේද අපි. කරුණාකර මාව තේරුම් ගන්න උත්සාහ කරන්න. Please try to understand me. Please try to be happy. Please try to be happy. කරුණාකර සතුටින් ඉන්න උත්සාහ කරන්න. Please try to be happy. කරුණාකර සතුටින් ඉන්න උත්සාහ කරන්න. හරි. එහෙනම් මම අද වාක්‍ය රටාව try to සහ please try to එකම වාක්‍ය රටාව අපි පොඩ්ඩක් ඩිවලොප් කළා. please කියන වර්ඩ් එක දාලා. එහෙමනම් මම හිතනවා මේ වාක්‍ය රටාවත් ඔයාලට එදිනදා ජීවිතයේ භාවිතයට ගොඩක් උපකාරී වෙයි කියලා. Please try to. Please try to come with me. Please try to understand me. Please try to be happy. කරුණාකර සතුටින් ඉන්න උත්සාහ කරන්න. හොඳයි. මම හැමදාම කියනවා වගේ අපේ channel එකේ මේ වෙනකොට sentence patterns කීපයක්ම මම සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දුවක් දක්වන දුවල පුතාලට වගේම එදිනදා ජීවිතයේ ඉංග්‍රීසි භාවිතා කරන්න කැමැත්තක් දක්වන වැඩිහිටියන්ටත් මම හිතනවා මගේ පාඩම් ටික පිළිවෙලකට නෝට් ඩවුන් කරගත්තොත් ඔයාලට ඒක හරිම වැදගත් වේවි. ඇත්තටම නෝට් එකක් තියෙනකොට අපිට ඉගෙනගත්ත පාඩම් ටික පිළිවෙලට ලස්සනට මතකයේ තියාගන්න පහසුයි. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා ලස්සන නෝට් එකක් හදාගන්න. වාක්‍ය රටා නැවත නැවත තව ඔයාලගේ ideas එක්ක ලස්සනට නිර්මාණය කරගන්න. examples තව තව ලියන්න. ඒ වගේම comment section එකේ ඔයාගේ ලස්සන examples ඔයා හදපු පාඩමට අදාළ examples ටික type කරලා තියන්න. So, I think today's lesson is very important to you. Share this lesson to your friends and subscribe the channel. Please comment in the comment section. Let's meet another lesson. I'm Dilhani. Goodbye.